අනුරාධපුරයේ තියෙන ස්මාරක අතරින් ජේතවනාරාමය කියන්නේ දකින ඕනෑම කෙනෙක් මවිත කරවන නිර්මාණයක්. මේක නිකම්ම චෛත්‍යයක් නෙවෙයි. පුරාණ ලෝකයේ ගඩොලින් හදපු උසම ගොඩනැගිල්ල විදිහටයි මේක සැලකෙන්නේ. ඒ කාලේ ලෝකයේ තිබුණ උසම නිර්මාණ අතරින් ඊජිප්තුවේ මහා පිරමීඩ දෙකට විතරයි ජේතවනාරාමය දෙවනි වුණේ. අදින් අවුරුදු 1700කට කලින් මහසෙන් රජතුමා මේක ඉදි කළේ ලංකාවේ ඉංජිනේරු තාක්ෂණය කොයිතරම් දුරට දියුණුද කියලා මුළු ලෝකෙටම පෙන්වන්න වගේ. අඩි 400ක් විතර උස මේ මහා බර පොළොවට දරා ගන්න පුළුවන් විදිහට මේ අත්තිවාරම අඩි 28ක් විතර ගැඹුරට විහිදෙනවා. අත්තිවාරම ශක්තිමත් කරන්න ගල් කුඩු සහ විශේෂ මැටි වර්ග පාවිච්චි කරපු අපේ පැරණන් මේක භූමිකම්පාවකදී පවා නොසැලෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ස්තූපේ පාදම හරහා ක්‍රමවත් ජලාපවාන පද්ධතියක් හදලා තිබුණේ වැහි වතුර නිසා අත්තිවාරම දුර්වල වෙන්න තියෙන ඉඩකඩ නතර කරන්නයි. ජේතවනාරාමය කියන්නේ තෙක් ගොඩනැගිල්ලක් විතරක් නෙවෙයි. මෙහි බුදුරජාණන් වහන්සේ පැලඳි පටි ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම මෙතනින් හමුවුණු රන් තහඩුවල ලියපු ප්‍රඥාපාරමිතා සූත්‍රය වගේ පුරාවස්තු නිසා මේක ඒ කාලේ තිබුණු දියුණු බුද්ධිමය කේන්ද්‍රස්ථානයක් බව තහවුරු වෙනවා. කාලයත් එක්ක මේ මහා නිර්මාණයේ කැලෑවට යට වෙලා තිබුණත් මීට දශක කිහිපයකට කලින් කරපු ප්‍රතිසංස්කරණ නිසා අද අපිට මෙහි අභිමානය ආයෙත් දකින්නට ලැබිලා තියෙනවා.